ගිහිල්ලා ගොඩක් ඉන්න. අපි ඉඳලා තේක විවෙත් නෑ තාම. Hi guys, ඔන්න ඉතින් අද අපි වෙනස් විදිහේ challenge එකක් කරන්න යන්නේ. මං ගත්තා kit 4. හරි. එතකොට ඒකේ white, brown, red, yellow කියලා කලර් 4ක් ලියලා තියෙනවා. අපි බලමු අරයට ගිහින් දීලා අක්තරට ගිහින් දීලා මේකෙන් මොන කලර් එකක් තෝරගන්නේද කියලා. මේකෙන් අද තෝරගන්න කලර් එකට තමයි අපි අද දවසම කෑම කන්නේ. ඒ කියන්නේ brown තෝරගත්තොත් දවසම brown, yellow තෝරගත්තොත් දවසම yellow. මේ කලර් challenge එකක් තමයි අපි කරන්න යන්නේ. හරි එහෙනම් මේ චිට් ටික මේ වුණා මේ අපි ටික හදාගෙන යන්න. එන්න මෙතන චිට් 4ක් තියෙනවා හරිද? තියෙනවා පාට 4ක්. බලන්න බෑ ඉතින්. මම බලන්නයි. මේ ඒ පාට 4න් එකක් වා තෝරගන්නවා. ඒ තෝරගන්න පාට තමයි අපි දෙන්නට අද දවසට කන්න තියෙන්නේ. ඒ පාටෙන් විතරයි කන්න පුළුවන්. එතකොට පාට 4ක්. පාට 4 කියන්න බෑද? පාට 4 තියෙනවා එහෙම කියන්න බෑ. මම ටිකක් තෝරගන්න. ඔව්. කැම නැති පාටවලුත් තියෙනවා නේ. කන්න නැතුව තමයි ඉන්න වෙන්නේ. ඔතේනකො මෙන්න මේක. දාවන. එනවා දැන් අපි උදේට උදේට ඒක බීලා. ඔව් ගිරිවන්න පුළුවන්. ඒක උඹුරු පාටයි. ඊට උදේට කන්න ඉන්දියාප්ප කන්නේ කොහොමද? ඉන්දියාප්ප රතු පාටයි. ඔව් රතු පාටයි. එතකොට බන් තියෙනවා. ඒක කිවිසයක්. දැන්. ඔව් කිවිසෙන් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලලා අරන් එන්න උඹුරු පාට කෑ. එහෙනම් guys අපි කිවිස් ගිහිල්ලා ගොඩක් ඉන්න. අපි ඉඳලා තේක විවෙත් නෑ තාම. ඌ නේද? අපි බඩගිනි වෙත් නෑනේ. මට හොඳටම බඩගිනි. අපි ඉස්සෙල්ලා තේක බොමු. ගිරියක. ඒක හදාගෙන එන්නම් guys එහෙනම් අපි tak mehereh nih. Karena guys sapi duburu pada teh. Yang kiri teh api koma duburu pada mana boleh. Ini semua. Api dah tiada kayaknya kerja biskuit tuh. Teka duburu pada nih guys. Api nan di teka bila. Ini sekebet yang lawar dakannya mana lagi ada bala. Nah ya nih udah kayaknya. Udah kayaknya kan. දෙර ගන්න මොනවද කියලා බලන්න නැත්නම් මොනවද හදන්න පුළුවන් දුඹුරු පාට? Hari guys, soalnya itu ngopi jahat tuh nanti Instagram udah kayak kedua. අපි බලමු උදේට කන්න මොනවද තියෙන්නේ. කීසකට යන ගමන් ඉන්නේ කීසක තියෙන ඉස්සරහා මේ අපේ කීසරම තියෙන කීස එක. මයික් එකක් ගාලා යන්නේ කීසෙන් ගාලා මම කියන්නේ. ඒකක් කියන ගන්න. මට අද ටවුන් එකට යන්න තියෙනවා. ඉතින් බලමු අද අපි උදේට කන්න දුර පාට කෑම නම් තියෙන්නේ. අපි උදේට ආලා ඊට පස්සේ ගෙදර ඇහිලා ඊගාව ටවුන් එකට යන්න ඕනේ. ඊගාවට ආයි පාරක් ගෙදර ඇහිලා ආයි යන්න ඕනේ ඊට පස්සේ සත්නම් උදේ යන්න ගෙදර යනවා. ආයෙත් දුර යනවා. ඉතින් ඉස්සරහ කීස් එක. කීස් එක මේ කැමරා අනිත් පැත්තට හොඳයි. ඔන්න ආලෝනේ කීස් එක තියෙනවා ඔහම. යා.
පස්සේ මේ මේක තියෙනවා මේ. ඒක දුර වලදී. අපේ පොත්තේ නේද? අපේ මොන දුර වලද? ඕක දුර. අපේ පොත්තේ මොකද පපරේ කිලිචික. කිලිචික. මේ මේක තමයි තියෙන්නේ. නෝඩ එක තමයි තියෙන්නේ. අර බස්සන්නේ. අත ඕන. තවර බලන්න මොකද කොච්චර කරනවා නේද? කොච්චර කරන්නේ. මේ මේක ගන්න. මේක පතන නේද වෙන්නේ? ඔන්න ඉතින් යාළුවනේ බලන්න ගන්නවා. ගොඩක් කියලා ඉතින් ඉතින් දෙරගන්න තුනස් නා පිටවල හදන්න. අයිදල් සෙන්ටින් අදාපු දෙරගන්න කාලය අපේ දිලි පාඩි මොනවානවා. මොනවා නැගින් එකේ පපයි කොත්තේ. හරිද? මෙයා නැගින් කුරුකින් තේරෙන්න තමයි යාලා. ඒ ගාන අමාරුද? දේවල් නම් දුන්නා. ඒකට බංගාන දෙද්දි මොනවා හරි. පොත්තු දෙකක් නම් මොකක් හරි කරලා කා ගන්න පුළුවන් නේ. නැගිල තමයි කන්නේ. හරි. මම කාන් දෙද. මම ඩවුනේ ඉන්නේ. ලාගේ මොනේ? එහෙනම් guys මම අපි දිනුරු පාඩින් ගෑවා තවස් එකක් දෙන්න කොහොමද? මේ තවස් කියන්නේ චොකස්. නැගි දෙකක් ගෑවා බඩ පිරුණා ඉතින්. ඊළඟ වන්ද ගෑවා අපි ගමනේ කොත්තුනෙන් කනින් ගන්න බෑ. ඒලාකට අපි දෙන්න කොත්තුනිය ගෑවා කන වෙලාවල් තියෙනවා. ඒ කරන්නේ අපි දෙන්න ඉතුරු කරන්න දැක්සයි. අර පිළිගන්න. අන්න බෑ ඒක. අපි ටවුන් එකට ගිහිල්ලා බලමු දවල්ට කන්න හරි තියනවාද නැත්නම් ගෙදර හදාගන්න නේද එහෙම මොනවා හරි කියලා. අපි ගොඩක් රයිස් එකක් හදන්න තමයි දාන්නේ. දුඹුරු පාට හරියන්නේ. මම අද දන්නවා අපි හදන්න පුළුවන්. ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා මගේ වැඩ වගේ තියෙනවා. ඒක කරගෙන 2 hours later. හරි ගයිස් ඔන්න එහෙනම් අද අපි දැන් ලන්ච් එක ගන්න යන්නේ. කලින් මාකට් එකට ගියා. මාකට් එකේ ඉන්න ගොඩක් පරක් වුණා. දැන් වෙලාව 3 මාර්ට් විතර 3 මාරයි. ඉතින් අපි ලන්ච් එක ගමු රයිස් එක හදාගත්තා. බොහොම ආනන්ද දුඹුරු පාට කරගත්තා. අල්ලන්නේ අවුල අපි ඉක්මනට යන්නත් ඕනේ නේ. ඔව් දැන් ගයිස් හොඳටම පාස් කරලා තියෙන්නේ. මේ ටක්ගාලා මෙතන ගොඩක් හොඳටම පාරක් වෙයි. එහෙනම් ටක්ගාලා රයිස් එක හැදුවා. මේ ගෙදර ගන්න යන්න දැන් ගෙදර කට්ටිය දන්නේ නැහැ අපි මෙහෙම කරනවා කියලා. දුඹුරු පාට හොයන්න ඕනේ අපිට. ඊට ගෙදර ගන්න යන්නත් ඒක ගහලා.
හරි ගයිස් එහෙනම් අපි ඔන්න ලන්ච් එක අරගෙන ඉවරයි. දැන් කියන්නේ අපි බඩු යන හැටි ගැන කියන්නේ යන්න තමයි තියෙන්නේ ගෙදර. ගෙදර යන අතරමඟදී කන්න අපි ගෙනාව චොකලට් වගේ. උදේ ගත්තේ චොකලට් ටික. ඩැඩික කමෙන්වත් බස් එකේ. ඕන ඉතින් යාළුවනේ දැන් නම් බස් එකේ ඉන්නේ. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයාලටත් බලන්න ලේසි වෙන්න. දැන් බස් එකේ කතා කරන්න බැහැ. ඒ නිසා මම හිතුවා වීඩියෝ එකට වොයිස් එකක් දෙන්න නම් හරි කියලා. එතකොට එහෙනම් මම වොයිස් එකක් කරන්න ගත්තා. වීඩියෝ එකේ කතා කරලා නැති නිසා. අපි ඉතින් බස් එකේදී අපි අර කලින් ගත්ත පොඩි ස්නැක් ටික කෑවා. සේරම දුඟුරු පාට තමයි කෑවේ. ඉතින් යාළුවනේ ඔන්න අපි ආයෙ පාරක් මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එක දාපුවම ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක. ඊට අමතරව වීඩියෝ එකේ තියෙන අඩුපාඩු එතකොට මොනදෝසේ හැමදේම වීඩියෝ එකට අලුතෙන් එකතු වෙන්න ඕනේ දේවල් කරන්න ඕනේ දේවල් හැමදේම වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න නම් මොකද අපි ගෙදර එද්දි ගොඩක් රෑ වෙලා. ඉතින් අපි ඊගා වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙමු.